මම බරන. ඔය ළමයා වන්න ටීචර්. ආ. පටන් ගමු නාට්‍ය. මම වරුන් ටීචර් බලන්න. ඔව්. ඔන්නේ නම් පානවා ටීචර් නයින් පා. හරි බලමු. හොඳයිලා ළමයි නැත්තේ. හරි පටන් ගමු. අනේ මන් දන්නේ මේ පන්තියේ පුදුම මූසලකමක් නේ ළමයිනේ තියෙන්නේ. ඈ මොකද්ද කිව්වේ? මේ මටද මූසලයි කිව්වේ? මොකද? මං ඇහුවේ මටද මූසලයි කියලා කිව්වේ? බරණ ගුරුවරට කතා කරන්න කියලා දීලා තියෙන්නේ කොහමද? ආ? ඉස්කෝලේ ගුණම මේ හැදිච්චකම තියෙනවා. එනවා මෙතන කට ගාගෙන. හරි කරු කරමු ගන්න. මොකද කරමු ගන්න? කට වහගෙන ඉන්නයි කිව්වේ. කට ඇරියොත් කියන්නේ බොරු. ඒ බර මෙලම හිනානේ. ඕන එකටයි එපා එකටයි හැමදේටම හිනානේ. ඕම ළමෙක් උනම ඉන්න. හරියි. ගෙදරට දුන්නනේ. ගේන්නකො ගෙදරට ටික. ගෙදරට. ගෙදර වැඩ කෙරුවා ටීචර්. ඒත් මේ ගේන්න බැරි වුණා. මාර කතාවනේ ළමයා කියන්නේ. ඒයි අත් දෙකක් නැද්ද? කකුල් දෙකක් නැද්ද? කොන්දක් නැද්ද? ඇවිදින්න බැරිද? නෑ ටීචර් ඉතින් ගෙදර කරන වැඩ ඉස්කෝලේට ගේන්න බෑනේ. ඇත්තද? ඔච්චර කාලයක් ගෙදර වෙන්නේ නැති කරේ නේ. කරුණාකරලා වහම යනවා එළියට. වහම යන්නයි කිව්වේ එළියට. නේ ඇති. දැන් නැගිටිමු. මොකද ඇති? මම වරුණ ටීචර්. බරන මං කිව්වේ දැන් ඇති කියලා නැගිටින්න පුටුවේ. ගුරුවරුන්ට ඔහමද බරන කතා කරන්නේ? යනවා එළියට. යන්නයි කිව්වේ එළියට. යන්න. ඇති බරන ඇති දැන් නවත්තන්න. ඇති බරන දුන්න ගෙදර වැඩ කරන් ඇවිල්ලා. කොච්චර වාත් දඟ වැඩමයි කරන්නේ. අල්ල ගන්නව කන් දෙකෙන්. කන් දෙකෙන් අල්ල ගන්නව. කොහෙ මොකද්ද? අත් දෙකෙන් කන් දෙක මාරු කරලා අල්ල ගන්න. ළමයෝ අල්ල ගන්න. අනේ ළමයෝ බරන නේ. මම බරුණීද? මමත් කැමති නෑ ළමයිනේ ඔයගොල්ලන්ට වද දෙන්න මේ තරම්. හරි. පාලට යනවා නැගිටිනවා. පාලට යනවා නැගිටිනවා. කරනවා. කරන්න. හරි. අනේ බරන ඇති පුතේ ගුරුවරුන්ට